මේ වීඩියෝ එක ළමයින් දෙමව්පියන්ට පෙරපාසල් ගුරුවරුන්ට ගුරුවරියන්ට ඉස්කෝලවල ප්‍රාථමික වසරවල උගන්වන ගුරුවරියන්ට ගුරුවරුන්ට ඔන්න බලන්න මට හම්බෙච්ච ලස්සන වටිනම දේවල් වලින් එකක් කියන්නේ සෝවියට් දේශේ කාලේ ළමා පත්තර. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? හොඳට බලන්න. මේවයි තියෙන ඉලස්ට්‍රේෂන් අතින් ඇඳපුවා. එතකොට මේ වගේ ඉලස්ට්‍රේෂන් තිබ්බ පොත් අපිට තිබුණා. අපි ඉස්කෝලේ යන කාලේ එකේ ඉඳන් 5 10 වෙනකම් මේ වගේ අතින් ඇඳපු ලස්සන ඉලස්ට්‍රේෂන් තිබුණා. අච්චු පොත් තිබුණා. ඊට පස්සේ මට මතකයි එක එක ඒවා කම්පියුටර් වලින් ඇඳලා ඊට පස්සේ ග්‍රැෆික් පැනල් වලින් ඇඳලා ඒ වගේ ඇඳලා මේ වගේ තිබ්බ ගතිය නැතුව ගියා. මේ වගේ චිත්‍රයක් දකිනකොට අපිට පුදුමාකාරයේ මාර හැඟීමක් තිබ්බ. ඒවා මතක් වෙනකොට අදටත් නිකන් ඒවා කතා පොත් වගේ. මම දන්නේ දැන් ඉන්න ළමයිට කොහොම ඉගෙන ගන්න පොත් හදනවද කියන්නේ පොත් මේ වගේ පොත් වලට ඉලස්ට්‍රේෂන් අඳිනවද කියන්නේ. මේ මාතෘකාව ගැන රුසියාවෙත් කතා කළා. රුසියාවේ එක මිනිහෙක් මේ වගේ පත්තර අරගෙන ඉවරලා එයා පෙන්නුවා බලන්න දැන් අපි ඉගෙන ගත්ත කාලේ තිබ්බ ලස්සන පාට අතින් ඇඳපු ස්වභාවික ළමෙක්ට මේ වගේ දෙයක් පෙන්නුවාම මේක නම් අතින් ඇඳලාද මන් දන්නේ නැහැ. බොහෝ විට අතින් තමයි අඳින්නේ නැත්තේ. මේ වගේ දෙයක් දැක්කහම එයාට හිතෙන්නේ එයාගේ ස්ටයිල් එක හරියට ළමෙක් ඇඳලා වගේ. එතකොට එයාට තියෙන පරිකල්පනය කිරීමේ හැකියාව නැතුව යන්නේ. මොකද ළමෙක් කිව්වහම එයා දකින්න ඕනේ ළමෙක්ට ඔයා හිතන්න කවුරු හරි ග්‍රැෆික් පැනල් එකකින් මේකේ කුරුල්ලා හරි ලස්සනට හොට ගානට ඇඳාම ළමයාගේ ඔළුවේ තියෙන වෙන එකක්. ඒවා අපි සයිකොලොජි ඉගෙන ගන්නකොට සිහලෝගිය කියලා කියන ඒවා ඉගෙන ගන්නකොට අපිට කියලා දෙනවා ජීවිතේ කිසිම දවසක ළමෙක්ට 6 7 වෙනකන් චිත්‍ර අඳින්න හුරු කරන්න එපා. ඒකට හේතුව තමයි අහේතුව. පොඩි කාලේ ඉඳන් අපේ දෙමව්පිය හිතන දෙයක් තමයි ලංකාවේ වැඩිපුර පොඩි කාලේ ඉඳන් ඒකට දෙන්න ඕනි හොඳ අධ්‍යාපනයක්. ඒකින්ද හරියට කියලා දෙන්න ඕනි. හරියට චිත්‍ර අඳින විදිහට ඈ අඳින්න ඕම නෙමෙයි. මෙහෙම අලියා කහ පාට නෙමෙයි කළු පාට. ළමයාට තියෙන අර ඔයාලා දැකලා තියෙන ෆැෂන් ඩිසයිනර්ස්ලා මේ ලෝකේ ඉන්නවා හිතා ගන්න බෑ. ඒවා දැක්කම අපිට විහිළු වගේ hina යනවා. යම් තාක ආකාරයකට ආර්ට් කියන දේ එතකොට මොඩර්න් ආර්ට් කියන එක ඉගෙන ගත්තාම සෞරමින්‍ය ඉස්කුස්තෝ කියලා කියනවා රුසියන් භාෂාව. ඒක ඉගෙන ගත්තාම තේරෙනවා ඒක ඇවිල්ලා පුදුමාකාර විදිහට හිතන්න ඕනේ. දැන් බලන්න මේ වගේ මේවා ගත්තාම මේ තනිකර තේරෙනවනේ. මිනිසුන්ට පිකාසෝගේ ආර්ට් එකක් දැක්කම හිතන්නේ ෂායි මිනිස්සයා මිලෝදයක් කළා නෑ මිලූ රහක් නේ. ඕ ආර්ට් ඕවා චිත්‍රද. ඕවා මේ අපි පොඩි කාලේ හිටන්ද. ඒකේ තියෙන විස්තරය මේකයි. එයා ගලේ වෙනම එකක්. එයා ගලේ එයාට බැරි දේ. එයා අවුරුදු 15 වෙනකොට ඇඳ ඩාවින්චි වගේ. මයිකල් ආන්ජලෝ වගේ. එයාට හොඳට අඳින්න පුළුවන් වුණා. කාලයක් යනකොට එයාට තේරුණා එයාට අඳින්න ඕනේ පොඩි ළමෙක් වගේ. මට ඒක බෑ. මම ඒක පුරුදු වෙන්න ඕනේ. අපේ ඉන්න අම්මලා තාත්තලා ඊට පස්සේ ගුරුවරු, පෙරපාසල් ගුරුවරු ඔබගේ අත කඩනවා. තෝ මෙහෙම දෙයක් වඳින්නේ අලිය රෝස පාටද? ගොන, බුරුව, මිහරක. සත්තු වත්තෙම තියෙනනම් උට කියලා ඉවරලා මම දන්නේ දැන් ඉන්න ගුරුවරු කොහොමද කියලා. දැන් ඉන්න ආණ්ඩුත් එක්ක බැරිද දන්නේ නැහැ. අපි ඉන්න කාලේ නම් ගහලා, බැනලා, දන ගස්සලා ඔක් කරන්න තියෙන ඔක්කොම කළා. අපේ ඔළුවේ තියෙන අර ලස්සන චිත්‍ර නැති කරලා දැම්මා. ඒ වගේ රුසියාවට ආවම ගොඩක් වෙලාවට මෙහි ඉන්න මිනිස්සු පුදුමාකාර ක්‍රියේටිව් පිස්සු. මම නම් කියන්නේ උන්ට පිස්සු. පිස්සු කියන්නේ සාමාන්‍ය මිනිහෙක් උන් එක වැඩ කරන්න බෑ ලංකාවේ ඉඳන් ආවොත්. ෂර්ට් එකක් ඇඳොත් මුද්ද දාන්නේ ෂර්ට් එකේ පාට එක්ක කලිසමක් ඇඳොත් ඒක එහෙමයි. ෆැෂන් කියන එක නිකන් ඉපදෙනකොට ලේවල් තියනවා වගේ මොන්නේ. ඒ කිසිම දෙයක් නොකරන මිනිස්සු. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් සාමාන්‍යයෙන් ඩාවින්චි ලියනාඩෝ ඩාවින්චි මොනාලිසා කියන එක අපි හැමෝම වගේ දන්නවනේ ලෝකේ. එතකොට අපි ලංකාවේ මිනිස්සුත් දන්න. වැන් ගෝ ඊට පස්සේ පිකාසෝ ඩාලි මන් දන්නේ ඔයාලා දන්නවද නැද්ද කියන්න. මෙහෙ හැම මිනිහා වගේ දන්නවා. ඔයා ගිහිල්ලා පින්තූරයක් හලවන්න මේක කාගේද කියලා. ඩාවින්චි. වැන් ගෝ. මිනිස්සු දන්නවා. ඒක ඒ කියන්නේ අපේ ජීවිතේ අපි අවුරුදු 10 ඉගෙන ගන්න දේවල් මෙහි මිනිස්සු මෙහි පොඩි ළමයි අවුරුදු 3න් විතර ඉගෙන ගන්නවා. අවුරුදු 4න් විතර. ඒක ගැන වෙන වීඩියෝ එකක් මම පස්සේ කරන්නම්. ළමෙක් එක්ක එයා කියන දේවල් හොඳට බලන්න. එයා කියන දේවල් එයා කියනවා එයාට අවුරුදු 4යි. එයා දන්නවා මොකද්ද කොස්මස්. කොස්මස් කියන්නේ අභ්‍යවකාශය ගැන දන්නවා. අභ්‍යවකාශ එතකොට ගගනගාමියෝ ගැන.
කාට හරි කියන්න පුළුවන් ඒවයි චින් වාසනාව ඒවයි ති රුසියාවනේ ඉපදුනේ එහෙමයි කියලා. එහෙම නෙමෙයි. දැනුම කියන එක මෙහෙම බෙදිලා යන විදිහක් තියෙනවා. ඒක අපේ ගාවට ඉන්නේ යන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් මේ වගේ දේවල් කාලෙන් කාලට නැති වෙලා යනවා. මම හිතනවා ඉතින් අප්ඩේට් වෙන්න ඕනි කාලෙන් කාලට කියලා. ඒ වුණාට මං කියපු දේවල් අමතක කරන්න එපා. පොඩි ළමෙක් එහෙම ඉන්නවා ජීවිතේ කිසිම දවසක උට ගහන්න එපා. ඌ වැරදියට අඳිනවා. හයේ හතේ කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 14 15 දිත් මට චිත්‍ර අඳින්න බෑ. අවුරුදු 18 ඉස්සර වෙනකොට තමයි චිත්‍ර අඳින්න ගත්තේ. පේනවනේ කොච්චර ලස්සනද කියලා. මේවා දැක්කම ආසයි තියෙනවා. පොඩි කාලේ කාලයක් යනකම් මතක් හිටිනවා. ඉතින් සෝවියට් දේශෙත් තිබ්බ කාලේ තව ලස්සන දෙයක් තමයි හොඳ දෙයක් තමයි අදටත් රුසියාවේ මිනිස්සු කියනවා දැන් රුසියාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය වගේ නෙවෙයි ඉස්සර තිබ්බේ සුපිරි අධ්‍යාපන ක්‍රමයක් කියලා. ඒ කියන්නේ එයාලා කියන්නේ දැන් තියෙන එක බාලයි කියලා. එයාලා කියන්නේ හොඳට බැලුවොත් මම දන්නේ රුසියන් භාෂාව තේරෙන අය මේක බලනවද නැද්ද කියන්නේ. හොඳට බලන්න සෝවියට් දේශයේ මිනිස්සු ඉන්ටර්විව් එකක් බලන්න. ඒ මිනිස්සු කතා කරන වචන ඒකට කියන සවාර්නි සපාස. ඒ කියන්නේ මිනිහෙක්ගේ ශබ්දකෝෂය මිනිහගේ ඔළුව ඇතුළේ තියෙන ශබ්දකෝෂය වචන 10 ගණක්. සාමාන්‍යයෙන් දැන් ඉන්න මිනිස්සු එහෙම කතා කරන්නේ දැන් ඉන්න මිනිස්සු කියන්නේ දැන් ඉන්න මලදියෝෂය කියන්නේ තරුණ පරම්පරාව එහෙම කතා කරන්නේ ඉතාම පොඩි කීප දෙනයි. ඒ කියන්නේ වැඩි වචන ප්‍රමාණයක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් වචන වල තියෙන තේරුම අඳුරන්නේ මේක සාමාන්‍ය දෙයක්. ඉතින් කොහොමද මේ වගේ දෙයකදී අපි මූණ දෙන්න ඕනේ අපේ තියෙන ඔළුවේ තියෙන වචන සංඛ්‍යාව වැඩි කරගන්න. එතකොට ඔයා පරිණත වෙනවා. ඒකට තියෙන කෙටිම මාර්ගය තමයි කියවන එක. ගොඩක් කියවන්න ඕනේ. විවිධාකාරී පොත්. මම කියන්නේ අර මම නම කියන්නේ නැහැ. ඒ වගේ ආදර කතා තියෙන චුට්ටි පොත් නෙමෙයි. මොනවා හරි පරණ පොත්. ඊට පස්සේ නව කතා, පරණ නව කතා සම්භාව්‍ය කෘති ඔය වගේ දේවල් එක මම දන්නේ. ඉතින් ඔයාලට හිතෙන එක අමර සල්ගස යටට ඉන්න මතක නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාලා ඒකනේ හිතන්නේ. මොනවද වෙනස් වෙන්න ඕනි අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ. මම කියන්නේ රුසියාවෙන් හැමදේම ගන්න ඕනි කියලා. සමහර දේවල් තියෙනවා රුසියාවට ලංකාවෙන් උගන්න ඕනේ. බැරි වෙලා හරි මං ජනාධිපති වුණොත් ලංකාවේ විලුවක් කරන්න ඕනේ. මට එහෙම වෙන්න ඕනේ නැහැ. මට එහෙම වෙන්න ඕනේ නැහැ. මම විලුත් කළේ මට නිකන් හිතෙනවා කරන්න ඕනේ දේවල්. ඔයා ජනාධිපති වුණොත් ලංකාව ඔයා මොනවද කරගෙන යන්නේ කියලා දාගෙන යන්න කමෙන්ට් එක ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. කෙනෙක්ට කියන්න පුළුවන් නූගත්ම අදහසක් කියන්නේ. ඒක තමයි. අපි ඉස්කෝලේ යන කාලේ ඌවා තිබ්බේ නැහැ. ටෙලිෆෝන් තිබ්බේ නැහැ. මං අම්මට ලිව්වේ. ටෙලිෆෝන් එකෙන් නෙමෙයි ලියුම් වලින්. අපේ ආදර කතාවල ලියුම් තිබ්බා. කවමදාක ළමයි ඒ කාලේ 70 ගණන් වල 80 ගණන් වල ජීවත් වුණ විදිහට දැන් හදන්න හොඳ නැහැ. එහෙම හිතනවා නම් ඒක නූගත් වැඩක්. ඒකට හේතුව තමයි ලෝකය යන්නේ තාක්ෂණයත් එක්ක. ඔයා යාට තාක්ෂණය දුන්නත් එකයි නැතත් එකයි ලෝක ඉස්සරහට යනවා. ඌ එක තැනක නැවතිලා ඉන්නවා. හොඳම වැඩේ තමයි උගන්නන එක. කොහොමද මේ වගේ දෙයක් එක්ක ඉස්සරහට තමන්ගේ විනය කියන එක තියාගෙන යන්නේ. ඒකට ඇලිලා නැතුව ඇලිලා ඉන්නවා නම් තමන්ට වැදගත් දෙයක් විතරක් කරන්න. ඉතින් ඒකට කියන්නේ කන්සන්ට්‍රේෂන් අවධානය දීම. ඒකට ඉතින් අපි හැමදාම ඉස්කෝලවල ගිහින් ඉගෙන ගන්නවා. ඒ ගැන අපි පස්සේ වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් රුසියාවේ සිට සයිබීරියාවේ සිට ජය වේවා. channel එක follow කරන් යන්න. පාඩුවක් නැහැ මං හිතන්නේ.